හෙල්ලෝ ෆ්‍රෙන්ඩ්ස් වෙල්කම් බෑක් ටු ගේමින් ඇන් බ්‍රෝ YouTube channel එකට. ඉතින් අද ලිස්ට් එකක් කතා කරන්න යනවා. ඒ ලිස්ට් එක තමයි ලෝකෙ ලොකුම ගේම් පහ. අපේ ලිස්ට් එකේ පළවෙනි ගේම් එක තමයි මේක. මේකේ නම Roblox කියලා ගේම් එකක්. මිලියනයක් දවසකට මිලියන 144.5ක් වගේ මේකට ප්ලේයර්ස්ලා ඉන්නවා. මාසයකින් ගේම් එක ගැන ඩවුන්ලෝඩින් බැලුවොත් මිලියන 380ක් වගේ. ලෝකේ අංක එකටම ඉන්න ගේම් එකක් තමයි මේක. මේක PC, මොබයිල්, කොන්සෝල්, UR, MMO වගේ සෙල්ලම් කරන කට්ටියත් ඉන්නවා. මේ ගේම් එක ඉතාම ජනප්‍රිය ගේම් එකක්. බලන්නකො වීඩියෝ ක්ලිප් එක. අපේ ඉතින් දෙවෙනි ලිස්ට් එකට ඉන්නේ Minecraft. ඔයාලා කොහොමද දන්නවා මේ ගේම් එක ගැන? මේක නම් මාසයකට මිලියන 200ක් වගේ ඉන්නවා. ලයිව් එකේ ගහනවා මිලියන 1.3ක් 1.4ක් අතර ගහනවා ලයිව් ගේම් එක. අවුරුදු 15ක් විතර වෙනවා මේ ගේම් එකට. ඉතින් ඒකේ කොන්සෝල් එහෙම නෑ, මොබයිල් එහෙම ඉන්නවා. බලන්නකො මේකේ වීඩියෝ ක්ලිප් එක. ඉතින් අපේ ලිස්ට් එකේ තුන්වෙනි ගේම් එක තමයි Counter Strike 2 කියන එක. මේක නම් හැබැයි සමා වෙන්න ඕනි, මොබයිල් ගහන්න නම් බෑ. මේක ලයිව් ගහනවා මිලියන 1.1ක් 1.3ක් අතර. දිනකට මිලියන 15ක් වගේ මේක ප්ලේ කරනවා. මේකේ මිලියන 15කට තරම් සෙනග මේ ඇවිල්ලා තියෙන්නේ, ඩවුන්ලෝඩ් ඉල්ල ප්ලේයර්ස්ලා ඇවිල්ලා තියෙන්නේ. ෆ්‍රී ප්ලේ කරන්න පුළුවන්, ෆ්‍රී ටු ප්ලේ කියලා. ගොඩක් කට්ටිය ඉන්නවා මේ වෙනුවට. 2026 අවුරුද්ද වෙනකොට මේකට සෑහෙන්න සෙනගක් ඇවිල්ලා තිනවා මේ ගේම් එක ප්ලේ කරන්න. මේකේ තියෙන ග්‍රැෆික් ක්වොලිටියත් එක්ක ඒ ගැන කියන්න තරම් දෙයක් නෑ. බලන්නකො මේකේ වීඩියෝ ක්ලිප් එකක්. ඉතින් අපේ ලිස්ට් එකේ හතරවෙනියට ඉන්නේ ඔයාලා කවුරුත් දන්නවා නම් කමෙන්ට් කරන්න. ඔව්, මේක තමයි PUBG ගේම් එක. මේක මොබයිල් වලටත් තියෙනවා. ප්‍රසිද්ධ ගේම් එක, වැඩියෙන් ප්‍රසිද්ධ වෙලා තියෙන්නේ ආසියානු කලාපයට. ඉතින් දිනකට මිලියන 1.37ක් වගේ ඉන්නවා. ලයිව් ගහනවා ලක්ෂ 700ක් වගේ. ඒ වගේ තමයි මේකත් සාමාන්‍ය PUBG ගේම් එක. ඔයාලා කවුරුත් දන්නවා මේකත් හොඳ ගේම් එකක්. මේකට නම් හතරවෙනි ස්ථානයේ තමයි ලෝකෙම හිමි වෙලා තියෙන්නේ. බලන්නකො මේකේ වීඩියෝ ක්ලිප් එක. ඉතින් අපේ ලිස්ට් එකේ පස්වෙනියට ඉන්නේ Fortnite කියලා ගේම් එකක්. මේක එච්චරම ප්‍රසිද්ධ කියන්නත් නෑ. ඉතින් සාමාන්‍ය මේක එච්චරම ප්‍රසිද්ධ නෑ වුණාට ලෝකෙන් පස්වෙනියට ඉන්න ගේම් එකක්. දවසකට මිලියන 1ක් වගේ ගාණක් තමයි එන්නේ. කොන්සෝල් වල නම් මිලියන 12ක් ඉන්නවා. රෙජිස්ටර් ටෝටල් එකේ නම් ඉන්නේ මිලියන 650ක් විතර. ඒක ඉතින් පැයෙන් පැයට මේකේ ඉලක්කම් වෙනස් එහෙම වෙනවා. මේකේ තියෙන ග්‍රැෆික් අනුවත් ඉතින් හොඳයි. තව ඉදිරියට ගේම් එක හොඳ වෙන්න පුළුවන්. මේක ඉතින් ලෝකෙම පස්වෙනි ස්ථානයට තමයි පත් වෙලා තියෙන්නේ. බලන්නකො මේකේ වීඩියෝ ක්ලිප් එකක්.